රටකින් සුබහිරු නැගෙනි නිකැලැල් යුගයක නව මං තනමින් සිව්දැසකින් දේශපාලනය තුළ බොහෝ දෙනා අවබෝධ කරගෙන නැහැ ප්‍රකාශිත දේශපාලනය සහ ක්‍රියාත්මක දේශපාලනය අතර වෙනස. ඕනතරම් වේදිකාවල් වල පොරොන්දු දෙනවා. ප්‍රකාශන ඉදිරිපත් කරනවා. නිවේදන නිකුත් කරනවා. මතකයිනේ 9000 විදුලි බිල 6000 කරනවා කිව්වා. 3000 විදුලි බිල 2000 කරලා 33%කින් විදුලි බිල අඩු කරනවා කිව්වා. මෙන්න ජනවරම ලැබුණයින් පස්සේ විදුලි බල මණ්ඩලය හරහා කියනවා මාස 6කට විදුලි බිල වෙනස් කරන්න බැහැ කියලා. අද වෙනකොට සාමාන්‍ය වශයෙන් හරි 120ක විදුලි බිල අඩු වුණේ මේ රටේ ජනතාව ඉදිරිපත් කරපු චෝදනා තර්ක විතර්ක විවේචන නිසා. විදුලි බිල අඩු කිරීමේ තැනට මහජන උපයෝගීතා කොමිසම හරහා මේ රටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක් කරා. ඒක විදුලි බිල අඩු කරේ. මතකද ඔබට කිව්වා වරායට තෙල් එනකොට එක මිලක් ජනතාවට දෙනකොට තව මිලක්. පංගුවක් යනවා කිව්ව ඇමතිවරුන්ට. පංගුවක් යනවා කිව්ව නිලධාරීන්ට. ගොඩ බානකොට එක මිලක්. ජනතාවට අලෙවි කරනකොට එක මිලක්. ඒකට තව හේතුවක් බදු ගැසීම කියලා කිව්වා. මේ ඔක්කොම ඉවත් කරනවායි කිව්වා. හොරකම, අල්ලස, දූෂණය, ඇමතිගේ පංගුව, නිලධාරීන්ගේ පංගුව, බදුබර ඔක්කොම ඉවත් කරලා ඉන්ධන මිල අඩු කරනවායි කිව්වා. අඩු කරාද? ජනතාවට සෑහෙන ප්‍රමාණයක අඩු කිරීමක් කරනවායි කියලා. ඔබට දැනෙන්න මිල අඩු වුණාද? කිසිසේත්ම නැහැ. අද රටේ ක්‍රියාත්මක වෙන්නේ ජනතා විරෝධී ආණ්ඩුවක්. ඇයි එහෙම කියන්නේ? පාසල් උපකරණ වලට වැට් එක ගහනවා. අත්‍යවශ්‍ය ආහාර පාන වලට වැට් එක ගහනවා. ජනතාව බදු බරින් මිරිකනවා. බඩු මිල අහස උසට ගිහිල්ලා. හාල් මිල, පොල් මිල, කිරිපිටි වල මිල ඉහළටම ගිහිල්ලා. ලුණු ටිකක් හොයාගන්න බැරි රටක් වෙලා. ලුණු ටිකවත් සපයන්නට බැරි රජයක් කොහොමද ජනතාවට සෙතක් සලසන්නේ? ලුණු ටිකවත් සපයා ගන්න බැරි රජයක් කොහොමද දුප්පත්කම තුරන් කරන්නේ? කොහොමද ආර්ථිකය වර්ධනය කරවන්නේ? කොහොමද අපනයන ශාස්ත්‍රය වර්ධනය කරන්නේ? කොහොමද මේ රටේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරන්නේ? මේ ආණ්ඩුව රටත් ජනතාවත් රවටන පච ආණ්ඩුවක්. මේ ආණ්ඩුව බොරු කීමෙන් මුසාව මුලාව ඇඳවීම තුල පචයෙන්ම පච දේශපාලනෙන්ම කප් ගහපු ආණ්ඩුවක්. ලෝක කුසලානේ දිනලා තියෙනවා පච දේශපාලනේ. තවදුරටත් ඔබ මේ මුසාවට මුලාවට බොරුවට රැවටිල්ලට ඇඳවීමට ඔබ යට වෙනවද? ඔබ වහල් වෙනවද? බලන්න පුනර්ජනනීය බල ශක්තියට කරන අපරාධය. සුළං බල ශක්තිය, සූර්ය බල ශක්තිය, ජලයෙන් උපදවන බල ශක්තිය, නිපදවන බල ශක්තිය. මේක තමයි
අඩුම ඒකකයකට අඩුම මිලකට නිපදවලා අඩුම ඒකකයකට පාරිභෝගික ජනතාවට දෙන්න පුළුවන් ක්‍රමවේදය පුනර්ජනනීය බල ශක්තිය. solar power, hydro power, wind power. හැබැයි මේ රජය විපක්ෂයේ ඉන්නකොට වේදිකාවක් පාසා පුනර්ජනනීය බල ශක්තියට මුල් තැන දෙනවයි කියලා. හැම රැස්වීමක් පාසාම පුනර්ජනනීය බල ශක්තිය ප්‍රවර්ධනය කරනවයි කියලා. බලයට ආවෙන් පස්සේ මේ ආණ්ඩුව ඩීසල් මාෆියාවේ, තාප බලාගාර මාෆියාවේ, ගල්ලංගුරු බලාගාර මාෆියාවේ සිරකරුවන් බවට පත් වෙලා, වහලුන් බවට පත් වෙලා, අතකොළුවන් බවට පත් වෙලා, තාප බලාගාර මාෆියාව, ඉන්ධන බලාගාර මාෆියාව, ගල්ලංගුරු බලාගාර මාෆියාව පුනර්ජනනීය බල ශක්තියට විරුද්ධයි. සූර්ය බල ශක්තියට විරුද්ධයි. අද ඒ නිසා තමයි විදුලි බල හා බල ශක්තිය අමාත්‍යංශයේම පුනර්ජනනීය බල ශක්තිය විනාශ කරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා. සූර්ය බල ශක්තිය විනාශ කරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා. සුළං ජල විදුලි බලාගාර ඒ ප්‍රතිපත්ති විනාශ කරනවා. තාප බලාගාර වලට, ඉන්ධන මාෆියාවට, ඩීසල් මාෆියාවට, ගල්ලංගුරු මාෆියාවට මේ රජයේ මුල් තැන දෙනවා. මේක ජාතික අපරාධයක්. වහාම ජනතා විමුක්ති පෙරමුණේ රජයට අපි කියනවා මේ රටට හානි කර දේ වහා නතර කරන්න. මේ තුලින් ඔබ මේ රටේ පුනර්ජනනීය බල ශක්තිය විනාශ මුඛයේ කරාගෙන යනකොට ඔබ මේ ජාතික අපරාධය කරන්නේ රටේ පුරවැසි පරපුරටයි, මේ අපි ඉදිරියේ ඉන්න මේ දරු පරපුරට, මතු පරම්පරාවට මේ මහා පාප කර්මෙන් ඉවත් වෙන්න. පච දේශපාලනයේද නැවතීමේ ලකුණ තමයි. බොරුකාර රැවටිලි, ජනතාව අන්ධවන, ජනතාව මම්මුලා කරන, ජනතාව අනාථ කරන මේ පහත් දේශපාලනයෙන් ඉවත් වෙන්න. ඔබ ඉවත් නොවුනත් එළමෙළ පළාත් පාලන මැතිවරණයේදී මේ රටේ ජනතාව තමන්ගේ සර්ව ජන ඡන්ද බලයෙන් වර්තමාන බොරුකාර පච ආණ්ඩුවට රතු එළියක් දල්වනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. නියත වශයෙන්ම සංඝ ජන බලවේගය ජය ගන්නවා ඒකාන්තයෙන්.